පුතෙක් ඕනෑ නැද්ද පස් වලට පෙරලන්න? මට ඉන්නේ පුතෙක්. ඒ හින්දා දැනනවා වැඩිපුර ඕවා ගීතයක්. පියෙක් හට පුළුවන්ද පුතෙක් නොමැතිව ඉන්න. ඒක තාම පටිගත කළේ නැද්ද? නෑ අයියේ නෑ. පද රචනය කවුද? දියතලා උපාලිනන්ද සිරි කියලා මේක ටිකක් අති සංවේදී වචන ටිකක්. මේකේ මෙලඩි එක අපි වෙනස් කරා. ඒ මොකද මම කැමති නෑ. මමත් නෙමෙයි අපේ ශිවන්තත් කැමති නෑ. පොරට වැඩ කරන්න. අපිට මේක ඉුවේ දුවෙක් ඉන්න ඕන මෙලඩි එකටම ලියලානේ. හැබැයි අපි දෙන්න උත්සාහ කරා ඒකම නැතුව මේක ටිකක් වෙනස් කරන්න. මගේ ඔළුවේ නැහැ දැන් මේක. ඒ නිසා මම දුවෙක් ඉන්න ඕන එකටම මේක කියන්න. පොඩි කැලක් සුලැඟිල්ලෙක් එල්ලිලා සිඟිති පා ඔසවන්න කරට අරගෙන නොදුටු ලෝකයම පෙන්නන්න අත් වැටක් වීදිනෙක සිරිපතුල වන්දන්න පියෙක් හට පුළුවන්ද පුතෙක් නොමැතිව ඉන්න. ඒක හරිම ලස්සනයි. ඒකේ අන්තිම එකත් අර අම්මගේ නෑ ඒක මට වචන ටික විතරක් කියන්න මට මෙලඩි එක එන්නේම නෑලු. අම්මගේ තනිය ළඟ මුරගලක් වී ඉන්න. මානුමැති අඩුව මැද ඇගේ හිත සනසන්න. මල හිරුද බසින කල මේ ලොවෙන් සමුගන්න. පුතෙක් ඕනෑ නැද්ද පස් වලට පෙරලන්න. සමා වෙන්න ඕක මටත් හරිම සංවේදී නිර්මාණ. ඒකත් අනිවාර්යෙන්ම මලේ හදවතටත් කියන්නේ පපුවට. ඔව්. කිඳා බහින වචන. ඕක පියවරුන්ගේ සහ පුතුන්ගේ ගීතේ වෙනවම තමයි. අත් වැටක් වීදිනෙක සිරිපතුල වන්දන්න පියෙක් හට පුළුවන්ද පුතෙක් නොමැතිව ඉන්න.